මට හම්බුණා යෙන් 5000ක් මම ඒක වියදම් කරා. බලන්න මොනවටද වියදම් කරේ කියලා. මෙන්න මේක ගත්තා චිකන් ලෙග් එකක්. මේක යෙන් 513ක් වුණා. මේක හැබැයි 130ක ඩිස්කවුන්ට් එකක් තිබ්බා. චිකන්ම ගත්තා. ඒක යෙන් 331යි. ඊට පස්සේ මේකත් චිකන්ම තමයි. ඒකත් චිකන්. ඊපස්සේ චිකන්. ඒකත් චිකන්. ඊට පස්සේ චිකන් තව ගත්තා චිකන් බෙස්ට් එකෙන් ගත්තා මේක වෙනම එන එකක් 130ක ඩිස්කවුන්ට් තිබ්බා. ඊට පස්සේ අඹරපු මස් එක ගත්තා මේකත් චිකන්ම තමයි. අඹරපු මස් තව එකක් ගත්තා. කෑලි දෙකක් ගත්තා. මේ තමයි ගත්තු මස් ටික. තව තියෙනවා. ඉන්න බලන්න. ඊට පස්සේ නෝමල් ඉන්ලාට කන්න ටී එකක් බොන ගමන් කන්න ගත්ත පොඩි කේක් එකක්. ඒ වගේම පිට්සා එකක් ගත්තා පොඩි. ඒ වගේම බනානා කෙසෙල් ගත්තා. මෙහි කෙසෙල් නම් ටිකක් ගන්න. ජපාන් වල කෙසෙල් පට්ට ගන්න. පළතුරු ගන්නවා කොයිකටත්. ඊට පස්සේ පොඩි ඩෝනට් එකක් ගත්තා. මේක නිවිති. ජපානයේ නිවිති ගත්තා. ඊට පස්සේ මෙන්න හතු එක ගත්තා. මේක හිල සාමාන්‍ය පුච්චල වගේ කන්න පුළුවන් රහයි. බ්‍රොකලි එකක් ගත්තා. පොඩි ලොකු එකක් නෙමෙයි. ටොෆු ගත්තා. දවස් 3කට විතර ඇති වෙන්න සාමාන්‍ය කරි එකකට දාලා ගන්න මස් එක්කම කලවම් කරගන්න ඇති. ටොෆු ගත්තා. ඊට පස්සේ සෝබා නූඩල්ස් පැකට් එකක් ගත්තා. මේක ඩිස්කවුන්ට් භාගයේ තියෙන බන් එකක් ගත්තා. ඩිස්කවුන්ට් භාගයක් තියෙනවා ඒක. භාගෙට භාග ඩිස්කවුන්ට්. මේ ටික ඔක්කොම ගන්න මට ගියේ මගේ අතින් ගියේ මට යෙන් 107යි. මම වියදම් කරේ යෙන් 107යි. අනිත් ටික ඔක්කොම වියදම් කරේ අර ඔයගලන්ට ඉස්සෙල්ලා පෙන්නපු. ඒ කියන්නේ මෙහි ජපාන් ගවර්න්මන්ට් එකෙන් අපිට දෙන ඒ සහන ආධාර. ඒ කියන්නේ හිතන්නකො නිකන් සමෘද්ධියක් වගේ කියලා. අන්න ඒ මේක. මේක අවුරුද්දට එකපාරක් හෝ එකපාරක් වගේ තමයි හම්බෙන්නේ. මේක හැමදාම හම්බෙන්නේ නැහැ. ඇති මේ කැම ටික ඇති සාමාන්‍යයෙන් දවස් 5කට විතර මේ ඔයගොල්ලෝ දැන් අහනවා ඇති හිතන ඇති මේ ඔක්කොම කැමට කීයක් ගියාද කියලා මේ ඔක්කොම කැම වලට ගියා මේ ඔක්කොම ගත්තු ටිකට ගියා මට යෙන් 4107ක් යෙන් 4107ක් ගියා එතකොට මගේ අතින් මං වියදම් කරේ 107 විතරයි මට හම්බුණා යෙන් 5000ක් හම්බුණා යෙන් 5000ක කාඩ් හම්බුණා ඔයගොල්ලෝ ෆොටෝ එක දකින්න ඇති කලින් එතකොට මේක මාර් chance එකක් ඉතින් ඇත්තට ලොකු chance එකක් අපිට